අයිබෝවන් හැමෝටම තාමත් සංස්කෘතික YouTube channel subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා share කරන්න. මම අද ඔයගොල්ලන්ට කියන්න හදන්නේ කේක් එකක් පොඩි ළමයෙක්ගේ බර්ත්ඩේ එකට හදපු එකක්. ඒක හදලා තියෙන්නේ බටර් අයිසිං සමග බටර් කේක් එක. බටර් අයිසිං වලින් තමයි අයිසිං කරලා තියෙන්නේ. පොන්ඩඩ් අයිසිං වලින් තමයි මූණ සකස් කරලා තියෙන කන් සකස් කරලා තියෙන්නේ. බටර් කේක් කිලෝ එක ප්‍රමාණය තමයි අදලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ රවුම් කේක් එකක් දාලා ඒකේ මුණක් සතිය කියන්න නැත වෙනස් සතිය කිමුණා මේ ආකාරයට සකස් කරගන්න. ඔයගොල්ලන්ටත් අලුත් අදහසක් ගන්න පුළුවන් මේක හිතලා තමයි මේක දාන්නේ. ඔයගොල්ලන්ට මේ වගේ කේක් හදා ගන්න පුළුවන්. මතුගම සමන් ෆ්ලෝරා වෙතට આવොත් එහෙම මම කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ වගේ ඕනම විදියට එක එක විදිහේ කේක් හදා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ මොනවාරි දිනනම් ෆොටෝස් මොනවාරි ඒව වුණාන් පස්සේ ඒ අවශ්‍ය විදිහට සකස් කරලා දෙන්නත් පුළුවන්. මේක බටර් කේක් කිලෝ එකේ ප්‍රමාණය තමයි අරන් තියෙන්නේ. පිරුම තියෙනවා. තව උසට ගන්න ඕන නම් එතකොට උසට ප්‍රමාණයට 502ක් දාලා කිලෝ එක ගන්න ඕන. අවශ්‍ය විදිහට කේක් සකස් කරගන්න පුළුවන්. ඒ වගේම මාසයකසුම් තවත් වෙනම ඕනෑම කාර්යයක් කරගන්න තමන් තෝර වෙතට එන්න. ඔයගොල්ලෝ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා like කරන්න share කරන්න. මම දාන වීඩියෝ වෙලාවෙන් බලන්න පුළුවන්. ඉක්මනින්ම පුළුවන් තරම් ඉක්මනින්ම ඔයගොල්ලන්ට නැවතත් ආයේ මල් පාඩමක් රැගෙන ඉන්න මේ දවස්වල පොඩ්ඩක් කාර්ය බහුල නිසා මට ඒක පහු වුණා කරගන්න පාඩම් මෙහෙම. ඔයගොල්ලන්ට මේ ආකාරයට කේක් එකක් සකස් කරගන්න අවශ්‍ය නම් මම ළඟට ඉන්න ඔයගොල්ලන්ටත් අලුත් දවස් දාලා කේක් හදන අයට මේ වගේ විදිහට හදා ගන්න පුළුවන්. එන්න හැමෝටම ආයිබෝවන්.